සමහර අපි දන්නවා ගුරුවරු ඉන්නවා මේ ක්ෂේත්‍රයට ආලෝකයක් ආභරණයක්. මේක මේ උපකාරක පන්ති ශාස්ත්‍රයේ තිබ්බ යම් සමාජ නොපිළිගැනීමක් තිබ්බනම් ඒක ඔසවා තබන්න හේතු වෙච්ච ගුරුවරු ඉන්නවා. හරි එහෙම අය ඉන්නවා. ඒ වගේම තව මේකට තිබෙනවා නම් සමාජ විරෝධයක් මේක නැති කළ යුතුයි නැති වෙලාම යා යුතුයි ඕකුන් කෙලවිලාම යන්න ඕන කියන වගේ මත හදන්න මේකේ තියෙන යම් අපකීර්තියක් හරි මොකක් හරි තියෙනවා නම් නෙගටිව් පැත්තක්. එහෙම එකක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තියෙනවා නම් ඒක තවත් වැඩි කරන්න හේතු වෙන ප්‍රකාශයක් තියෙනවා. අර එකෙක් වගේ කෑ ගහලා කියනවා මාටින් වික්‍රමසිංහට ගෝතයා කියලා බයිනවා. ඒ පුතා අන්න ඒක තමයි අවුල. සයන්ස් වල මේ විද්‍යාව ඉගෙනගෙන මහාචාර්යවරයෙක් වෙච්ච නන්දදාස කෝදාගොඩ කියනවා මොන විෂය ධාරාව හැදෑරුවත් සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයක් අනිවාර්ය කරන්න ඕන කියලා. එයා සාහිත්‍යයේ තියෙන වටිනාකම දන්නවා. මාටින් වික්‍රමසිංහට ගෝතයෙක් කියලා කියන්නේ පොත එයාට ඇයි හෙලේ මහා ගත්කරු කියන්නේ? අවුරුදු 83යි ජීවත් වෙන්නේ. 86යි ජීවත් වෙන්නේ. 1890 ඉඳලා 976 වෙනකම්. 80 ගාන හරිද මන්දා? පොත් 83කට වඩා ලියනවා. ලියපු නැති ක්ෂේත්‍රයක් නැහැ. සයන්ස් ගැනත් ලියනවනේ පුතා. හරි නවකතා කෙටි කතා විචාර ග්‍රන්ථ අරක මේක නෙවෙයි. එයා විද්‍යාව ගැනත් ලියනවනේ. විද්‍යා විනෝද කතා කුරු කොහොම සත්තු කුරුමිනි සත්තු එහෙම විද්‍යා ප්‍රබන්ධ පවා ලියනවනේ. හෙළේ මහා ගත්කතු කියන්නේ හේතුව ඇයි? පොතපත ලියන්න මුළු කාලයම ගත කළ ලේඛකයින් අතර අංක 1 කවුද? මාටින් වික්‍රම. පොතපත ලිවීමට මුළු කාලයම කැප කළ ලේඛකයින් අතර. හරි. එතකොට එයා මේ ගම්පෙරළිය නිකන් වෙන විකාරයක් විදියට නේ කියන්නේ. ගම්පෙරළිය කියවන්නේ දෙන්නේ නැලු ඉතින්. යා කියුවේ නැහැ කියලා අපිට මොකද තියෙන ප්‍රශ්නේ? ගම්පෙරළියේ තියෙන්නේ ගමේ පෙරළිය. ලංකාවේ පළමු තුන් ඈඳුතු නවකතාව. ඒ වගේම මේ ගම්පෙරළියේ තියෙන්නේ පුතා සමාජ පරිවර්තනය. ඇත්තටම ගමේ පෙරළියක් වුණානේ. හරි. ගමේ පෙරළිය තමයි නන්දා පියල් විවාහය. උන්ද දන්නේ නැත්නම් අහගනින්. මේක සමාජ යථාර්ථය කතා කරන නවකතාවක්. ලංකාවේ ලියවෙච්ච පළවෙනි තුන් ඈඳුතු නවකතාව. නන්දා කයිසාරුවත්තේ මොහන්දිරම්ගේ මාතර හාමිනේගේ දුව වැන්දබුවක් වෙච්ච නන්දා පියල් විවාහ කරගන්නවා. පියල් සාමාන්‍ය පැලැන්තියේ සාමාන්‍ය ගමේ මිනිස්සෙක්. එළවලු බක්කිය කරේ තියාගෙන ගිහිල්ලා විකුණලා ජීවත් වෙච්ච මිනිස්සයාගේ පුතා ගමෙන් නගරයට ගිහිල්ලා නගරේ හෝටල් වලට බිත්තර මස් මාළු සප්ලයි කරලා ආර්ථිකය ගොඩනගාගත්ත මිනිස්සයා. හරි. අර කුලය බලය වලව්ව මහගෙදර බිඳ වැටිලා මුදල මූලික කරගත්ත නව ආර්ථික ක්‍රමයක බිහිවීම කතා කරනවා. මේ යථාර්ථය දන්නේ නැති උන්. හරි. මාටින් වික්‍රමසිංහ ගෝතයෙක් පිස්සෙක් කියලා කියනවා. පළවෙනි වතාවට ලංකාවේ මහ පොළවේ සිද්ධ වෙච්ච ඇත්තක් නවකතාවකින් කතා කළේ මාටින් වික්‍රමසිංහ. ඊළඟට ගම්පෙරළිය ඊළඟට ඔය කලියුගයක් නිර්මාණය කරනවා කවුද? නන්දගේ පියල්ගේ මේ නන්ද පියල් විවාහයේ දරුවෝ. නාලිකාලා ඇලන්ලා ඒ දරුවෝ. ඊළඟට නාලිකා විවාහ කරගන්නවා නාගරික විවාහයක්. නාගරික ධනපති පැලැන්තියේ විවාහයක් සවිමන් කබලාන. එතනින් කලියුගය ඉවර වෙනවා. ඊළඟට යුගාන්තය නිර්මාණය කරන්නේ කබලානගේ නාලිකාගේ විවාහයේ දරුවෝ. මාලින්ලා චමරිලා. හරි. යුගාන්තය යුගේකාන්තය අර සමාජවාදී ක්‍රම අරගල රාජ්‍ය මන්ත්‍රණ සභාව කම්කරු පන්තිය වෙනුවෙන් මේ කබලාන ධන කුවේරයෙක් සවිමන් කබලාන එයාගේ පුතා මාලින් එයාට විරුද්ධව තාත්තට විරුද්ධව තාත්තගේ සේවකයෝ තාත්තගේ කම්කරුවෝ තාත්තගේ ෆැක්ටරි වල සේවකයෝ එක්ක කම්කරු පන්ති ව්‍යාපාරය ගොඩනගනවා. මේ ධනපති පන්තියේ චමරි අරවින්ද විහාරයේ එන කියන වෛද්‍යවරයාව විවාහ කරගෙන යුගාන්තයත් ඉවර වෙනවා. මාලින්ලා කම්කරුවන්ගේ කරමතින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වෙනවා. කම්කරු පන්තියෙන් බිහි වෙන මාලින් කම්කරුව වෙනුවෙන් සේවය කරයිද? මේ ලංකාවේ වෙච්ච ඇත්තක් කතා කරන්නේ. හරි. මෙච්චර බුද්ධියක් තිබ්බ එකාට මෙච්චර බුද්ධියක් තිබ්බ ගත්කතුවරයට
හෙළේ මහාගත්කතු නෙවෙයි ඊට වඩා එකක් කියන්න වටින චරිත මේ කිසි දෙයක් කියවපු එකෙක් නැතුව ගෝතයෙක් කියන්නේ වික්‍රමසිංහට. ලංකාවේ පළවෙනි කලාත්මක හා යථාර්ථවාදී නවකතාව ගම්පෙරළිය. ලංකාවේ පළවෙනි මනෝවිද්‍යාත්මක නවකතාව 1956 දී ලියවෙන විරාගය ලෝකේ භාෂාවල් 10කට වඩා පරිවර්තනය වෙලා තියෙනවා. ගෝතයාද ලිව්වේ ඒකට? හරි. ලංකාවේ පළවෙනි මනෝවිද්‍යාත්මක නවකතාව. මේ විරාගය නවකතා රැල්ලක් බිහි කරනවා. හරි. දැන් ඔය මලගිය ඇත්තෝ මලවුන්ගේ අවුරුදු 10 වගේ නවකතාත් විරාගයේ රැල්ලේ නවකතා. ලෝකේ භාෂාවල් 10කට වඩා 20කට වඩා පරිවර්තනය වෙලා තියෙන අදටත් ලංකාවේ බිහි වෙච්ච හොඳම නවකතාව විදිහට පිළිගන්න විරාගයේ නවකතාව. වික්‍රමසිංහ ලියන්නේ. වික්‍රමසිංහ අවසානයේට ලියනවා සිද්ධාර්ථ චරිතය ඇසුරින් භවතරණය නවකතාව. භවතරණය. ඒක තවත් එක පෙරලියක්. මේ සිද්ධාර්ථ චරිතය වෙනම විදිහට පරිකල්පනය කරලා ප්‍රබන්ධයක් නිර්මාණය කරනවා භවතරණය. මේ මම ටිකයි කිව්වේ. හරි. අර ළමා වීරයින්ගේ කතා මට්ටමට ආව මඩොල් දුව. අඩුම ගානේ මූ මඩොල් දුවවත් කියවලා නැහනේ. උ ළමයින්ගෙන් අහනවා ගම්පෙරළිය කියවන්න හිතනවද කියලා. යකෝ කියවන්න හිතෙන්නේ නැත්නම් කියවන්න හිතෙන තත්ත්වයටපත් කරන්න එපා. හරි. දන්නේ නැත්නම් නිකන් හිටහන්. දන්න කෙනෙක්ගෙන් අහගනින්. පැහැදිලිද? අනියම් විදිහටවත් සාහිත්‍ය තියාගන්න එහෙම නැති වුණොත් අමු හරකෙක් බිහි වෙන්නේ.